ආයිකෝම සෙට් එක ඔන්න අද බලන්න යන්නේ ඩෙත් නෝට් ඇනිමි සීරීස් එකේ 15 වෙනි එපිසෝඩ් එක. ඔයාලට මතකයිනේ කලින් එපිසෝඩ් එකේ වුණ දේවල්. ඒ ටික බලන්න මගරුණා නම් මම උඩින් කාඩ් එකක් දානවා. ඒකින් ගිහලා බලලා මේ එපිසෝඩ් එකට සෙට් වෙන්න. හරි එහෙනම්. මේ එපිසෝඩ් එක ඔයාලා හිතන්නේ නැති විදිහට තමයි ඉවර වෙන්නේ. ඒක නිසා ස්කිප් කරන්න නැතුව බලන්න. හරි එහෙනම් අපි වැඩි කතා නොකර යමු කතාව බලන්න. එපිසෝඩ් 15 ඔට්ටුව. කලින් එපිසෝඩ් එකේ මම පොඩ්ඩක් මතක් කරන්නම්. අපි දැනගත්තනේ දෙවෙනි කිරා කියන්නේ මීස කියලා. අපේ කොල්ලා ඒ මාර්ගයෙන් එල්ල මරණ තමයි try කරන්නේ. මීසට යාගේ ශිනිගමි ඒ කියන්නේ රේම් කැමති නිසා මීස ලවා ශිනිගමිට කියවලා එල්ල මරණ තමයි දැන් අපේ කොල්ලා මේ try කරන්නේ. මේ එපිසෝඩ් එක ඉතින් තමයි කන්ටිනියු වෙන්නේ. අපි බලන්නේ මොකද වෙන්නේ කියලා. එපිසෝඩ් එක ස්ටාර්ටින් එකේ ලයිට් එක රේම් කතා කර කර ඉද්දි මම දැන් කොයි වෙලාවටද එල්ල මරන්න ඕන. ඔයා මාව දැන් ඉන්න තැනකට එක්කන් ගියොත් රේම්ට එල්ල මරන්න පුළුවන් කියනවා. ඇයි ශිනිගමිලට මිනිස්සුන්ගේ ජීවිතේ එයාලගේ නමයි පේනවනේ. ඒක අහන්නේද බුලයි. ඒක ඉක්මනට වේවි. මමට පුළුවන් තරම් ඉක්මනට ඒ කියන්නේ හෙට. බෑ. ඒක ඩිසයිඩ් කරන්න ඉක්මන වැඩි මම. ඔයාට හිතලා කියන්නම් කියනවා. හරි එහෙනම් රේම් කිව්වහම මොකක් වුණත් කමක් නැහැ. මම කියනකම් එයාට මොකක්වත් කරන්න එපා. ලයිට් ආයම කියනවා. ඒකට එකඟ වුණාම ශිනිගමි ලයිට් මීසගේ නම්බර එක ඉල්ල ගන්නවා. හැබැයි මීසා ලයිට්ගේ නම්බර එකත් ඉල්ලුවට පස්සේ ලයිට් නම් කියන්නේ මගේ නම්බර එක දෙන්න බැරියි කියලා. ලයිට් නම් මේයි කියලා කියනවා. ඒ ලයිට් තාමත් පොලිසිය යට තියෙන නිසාලු මේ දවස්වල උන් මගේ ෆෝන් කෝල් වලටත් අහන් ඉන්නව දන්නේ නැහැ. ලයිට් කිව්වහම මීසත් එයා ගාව තිබ්බ ෆෝන් තුනෙන් එකක් ලයිට් දුන්නාම ලයිට් නම් කියන්නේ ෆෝන් තුනක් යූස් කරන එක හොඳයි කියලා. එහෙනම් මට ඔයාලා නිතරම කෝල් මැසේජ් කරන්න පුළුවන්. මීස කියද්දි ඒක කරන්න එපා කියන ලයිට් මම විතරයි කෝල් ගන්න කියනවා. එහෙම බෑ. ඔයා එහෙනම් මට කතා කරන්න කවද්ද මීස ආපුවාම හෙට වගේ මම කෝල් එකක් කරන් කියන්නම් එල් බැරුණ නැත්තම් ලයිට් කියනවා. පස්සේ කොල්ලා මීසට ගෙදර යන්නේ කිව්වට පස්සේ කෙල්ල නම් මහාන පාටක් නැහැ. ඒක දේවල් කියවෙද්දි ඒක නැවත්තන්න නැති පාර කොල්ල එක පාරටම කෙල්ලත් සයිලන්ට්. ලයිට් කියනවා නම් අදට ගෙදර යන්නේ කියලා. එළියේදී මීස රෙම් එක කතා කරද්දී කවුරු හරි ඉන්නවද කියලා බලලා කතා කරන්නේ කියලාත් කියනවා. පස්සේ ඉතින් මීසත් යනවා ගෙදර. එල්ල ගියාම කාමරේට ඇවිල්ලා කොල්ල වාඩි වුණාම රියව් කර දුන්න. මීස එක ගැන නම් මට මාර පුදුමයි කියනවා. හැබැයි ලයිට් නම් එහෙම කරේ මීස යාට පිස්සු වගේ ආදරේ කරන ඕන නිසාලු. ඒ විතරක් නෙමෙයි. මම හෙට එල්ල මරනවද නැද්ද කියලා තීරණය කරන්න ඕන. එල් තාම ප්‍රසිද්ධිය මුකුත් කියලා නැහැ. ඒ නිසා රියව්සකි මැරුණොත් ඒකේ සැකේ ඉන්නේ මට තමයි. ලයිට් කිව්වහම මට නම් හිතුනේ උඹව මරන්න නැතිවේවි කියලා. එයා උඹට එයාගේ හොඳම යාළුවා කියලා කියපු නිසා රියු කියනවා එයාගේ යාළුවා මම ඌට උන්නදී දුන්නා. මම මුලින්ම කිව්වනේ මාත් එක්ක යාළුවා වෙනවා නම් මෙහෙම වෙනවයි කියලා. රියුසගේ ලයිට්ගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් වේවි. ඒ එල් කිරාගේ විලන් වේවි. අන්න එහෙම තමයි. එල් තමයි මගේ විලන්. මම ඌව කොහොම හරි මරලා දානවා. මම ඇක්සිඩන්ට් එකකින් මැරුවොත් මට ඒකේ සැකේ වැටෙන එකක් නැහැ. අනික කිසිම සාක්ෂියක් ඉතුරු වෙන එකකුත් නැහැ. මම අනුමාන කරන දේ එල් මැරුණට පස්සේ වෙන දේ විතරයි. මේ කොහොම දැන් ඔට්ටුවක් වගේ තමයි. හෙට තමයි එල් උඹ මැරෙන දවස්. ඔන්න එතනින් පස්සේ අපිට එල්ල පෙන්නුවට පස්සේ එල්ට සාක්ෂි විදිහට කෙස් වගේක් හම්බ වෙලා එයා ඒ කෙස් ටික පරීක්ෂා කරන ගමන් ඉතින් මිස්ටර් යගමි මම ඉස්සර දවස්වල මැරුණොත් ඔයාගේ පුතා තමයි කිරා කියලා එල් කිව්වහම මොන මගුලක්ද කට්ටියම අහනවා. මම ඔයාලට වතිරිට සම්බන්ධ වෙන ක්‍රමයක් හදලා තියන්න. මම ඔයාලා විශ්වාස කරනවා එල් කියනවා. රියුසකි ඔයා කපාරක් කිව්වා ලයිට් නිර්දෝෂී කියලා. එයා කිරා වෙන්න බෑ නේද? ජෙනරල් ආයි අහනවා. ජෙනරල් කියන්නේ ඔයාලට මතකයිනේ ලයිට්ගේම තාත්තාමයි හොඳ. ඒ කියන්නේ කිරාගේ තාත්තා. ඒ වුණාට තාත්තා දන්නේ එයාගේ පුතා තමයි කිරා කියලා. හරිද? අපි බලන්නේ ඌ කතාවේ මොකද වෙන්නේ කියලා ඊළඟට. පස්සේ මට දැනෙන විදිහට මටත් හිතා ගන්න බෑ. මේ වගේ දෙයක් කලින් වෙලාම නැහැ. කිරායි දෙවෙනි කිරායි වැඩ කරනවා නම් මම ලොකු අමාරුවක තමයි වැටිලා ඉන්නේ. මම මේක ගැන හිතුවේ ඒක නිසා. වෙන කවුරුත් නැති නිසා මම කිරා කියලා මම ඔයාගේ පුතාව තමයි සැක කරන්නේ. මේ කිරා නඩු වේදත්තේ තියෙද්දි මම මැරුණොත් ඔයාගේ පුතාව ඇරෙස්ට් කරන්න එල් කියනවා. පස්සේ මේ මට කරන්න දෙයක් නැහැ. මේ හැමදේම දැන් ඔක්ටෝබර් වෙලා ඉවරයි. එළුත් හිතනවා. ඔන්න ඊළඟ දවසේ කොල්ල යුනිවර්සිටි එකට ඇවිල්ලා පාරකට අකද එක්ක ඇවිදගෙන යනවා. මතකයි ඔයාලට අකද කියන්නේ අර කොල්ලට ලයින් එක දෙන යුනිවර්සිටි එකේ ටීචර් හොඳේ. පස්සේ කොල්ලා නැවැත්ෙනවා එකපාරටම. කවුද බලන්න යුනිවර්සිටි එකටත් ඇවිල්ලා තින්නේ. ටකද මං ඇත්ත පොඩ්ඩක් කතා කරලා එන්න. මම ඔයාව පස්සේ හම්බ වෙන්නම් කියලා ලයිට් එල් ගාවට යනවා. මම දන්නවා ඔයා කිරා නෙමෙයි. ඒකේ ප්‍රශ්නයක් නෑ. ඔයා විතරයි දන්නේම එල් කියන්නේ කවුද කියලා. ඉතින් මම කිව්වා හැමෝටම මං හදිසියෙවත් මැරුණොත් ඉදිරි දවස්වල ඔයාව කිරා කියලා අත්තරංගුඩ ගන්නයි කියලා. කොහොම දෙන්න කතා කර ඉද්දි මම ඉක්මනින් තීරණය කරා මම මරන්න ඕන කියලා. මම හදිසියෙම ඇවිල්ලා මගේ අවධානය වෙනස් කරා. මරණින් බේරුණා. මට ලොකු ගේමක් දෙන්න වෙයි වගේ මම මරන්න අපේ එකා හිතනවා. පස්සේ දෙන්නම ඇවිදගෙන යන්න පටන් ගද්දි මේ ඉන්නේ ඔයා
කියලා මම මේ ළඟ ෆොටෝ ෂූට් එකක් තිබ්බේ ඒකයි මම ඔයාව බලන්න ඉක්මනට ආවේ මීස කියද්දි මේ ගෑණි මේ වෙලාවෙම ආවනේ ලයිට් හිතනවා මේ ඔයාගේ යාළුවෙක්ද මීසා එල්ල අඳුර ගන්න යද්දි නෑ මම දිනුවා මීසට පුළුවන් මොකේ ඇත්තම නම දැනගන්න ලයිට් හිතනවා මම මීසා ලයිට්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් මීසා එල්ට කියනවා පස්සේ එල් මම රියුගා හිටික කියලා කියද්දිම මොකක් කියලා මීසා උඩ බලද්දි ඇයි මීසට සිනගේ මියස් තියෙන නිසා මිනිස්සුන්ගේ නමයි ජීවිත කාලය පේනවනේ ඒක නිසා ලයිට් ඉක්මනට එතෙන්ට ඇවිල්ලා ඒක තමයි යාගේ නම කියනවා හැබැයි මම දැක්ක නමයි ඒ තිබ්බ නමයි වෙනස්ලු මීසා හිතනවා පස්සේ අපේ එක එල් නුඹලි බැස්සේ වැරදි වෙලාවක ඇයි මූ hina වෙන්නේ මූ දැනගෙනද ඒත් මූ මීසා කියන්නේ දෙවෙනි කිරා කියලා සැක කරොත් එයා ඒ විදිහටම hina වෙන කිසිම හේතුවක් නැහැ අපේ එක හිත ඉද්දී ලයිට් මට ගොඩක් කිරිසිය එල් කියලා මම යාගේ බිග් ෆෑන් කෙනෙක් කියලාත් කිව්වහම මීසට ගොඩක් සතුටු හිතිලා කෑ ගැව්වහම කොලෙජ් එකෙත් කට්ටියම ඇවිල්ලා මීසා වට කර ගන්නවා පස්සේ හැමෝම සෙල්ෆි ගන්නවා ප්‍රශ්න අහනවා කොල්ලලත් එපා වෙලා හොඳේ පස්සේ මීසා ප්‍රොඩක්ෂන් එකකින් ඇවිල්ලා එක්කන් ගියාම ඒක දැකලා අපේ එක ඒකත් හොඳයි මම දැන් මීසට කෝල් එකක් දීලා එල්ගේ ඇත්තම නම හොයා ගන්නවා කියලා හිතලා කට්ටියම ඉතින් යනවා පස්සේ කොල්ලත් එල්ට මම ටොයිලට් එකට ගිහිල්ලා එන්නම් කියලා එතනින් යන්න පටන් ගද්දී ඒක ඉවරයි ඒක විනෝදයි මම ඔයාගේ නම හොයාගෙන උඹව මගේ අතින් මරලා දාන්න තියෙන නම් කියලා මට ඊට වැඩි සතුටක් නෑ මට එහෙම හිතෙනවා කොල්ල හිතලා කෝල් එකක් ගන්නවා මීසට පස්සේ කොල්ල කෝල් එක ගත්තට පස්සේ බලන්නකෝ වෙනද එකපාරටම මීසගේ ෆෝන් එකේ එල්ල උස්සලා ඇයි මීසලාට එකපාරටම කට්ටිය ආවනේ අන්න ඒ වෙලාවේ තමයි උස්සලා තින්නේ හොඳේ හලෝ එල්ල අහනවා ඇයි හලෝ කිව්වේ අපේ එක අහනවා කවුරු හරි ෆෝන් එකක් දාලා ගිහලා එල්ල කිව්වහම ඒ අවජාතකයා කෝක මීසගේ ෆෝන් එක මම යාට දෙන්නම් ගිහිල්ලා කියලා කොල්ල එල් ගාවට ඇවිත් ෆෝන් එක ඉල්ල ගන්නවා පස්සේ රියුගා උඹ හිතන්නේ නැති උඹ දිනවල ඇති කියලා ඒත් මීසට තව ෆෝන් එකක් තියෙනවා මම මේකට කෝල් කරනවා කියලා හිතලා කොල්ල ඒ ෆෝන් එකටත් කෝල් එකක් ගත්තාම නෑ නෑ ඒ මීසගේ ෆෝන් එක නෙමෙයි හොඳේ ඒ කෝල් එක ඇවිල්ලා තින්නේ එල්ගේ ෆෝන් එකට කෝල් එකත් එල්ල ආන්සර් කරලා ඒක ඉවරුනහම ලයිට් ඔයාට සුභාරංචියකුයි නරකාරංචියකුයි තියෙනවා ඒත් අපි මීසා දෙවනි කිරා විදියට අපක පිට අත්තරංගුඩ ගන්නවා එල් කියනවා මොකක් මීසා ගැන මේ ලෝක මිනිස්සු දැනගත්තොත් මොකක් වේවිද මම කවදාවත් හිතුනේ ඒව මෙච්චර ලේසින් අල්ලගන්න පුළුවන් කියලා ලයිට් හිතනවා දෙවනි කිරා මීසයේ ගෙදරින ටේප් පටේ යවුවාම ගොඩක් සාක්ෂි තිබ්බා කේස් නූල් වගේ ඒවා ඒකේ මුද්දරල වද්දී එයා දෙවෙනි කිරා කියලා දැනගත්තොත් ලොකු කලබලයක් වේවි. අපි කිව්වා මිනිස්සුන්ට එයා කැමැත්තෙන් ඉන්නේ කියලා. මොකද එයාගේ මැනේජර් ඩ්‍රග්ස් වලට සැක කරනවා කියලා. ඇත්තම සීන් එක ප්‍රසිද්ධ වෙන එකක් නෑ. ඔයාලට මතක ඇති නේද? අර ලයිට් කිව්වා අන්තිමටම ඔයාලට ඔක්කොම සාක්ෂි විනාශ කරන්න කලින් එකම එක ටේප් එකක් යවන්නේ කියලා. අන්නේ ටේප් එක මීසියාවලදී එයාලගේ ගෙදරින් දැල්ලු. ඔන්න ඔතනින් තමයි වැඩේ දීක් කරලා තියෙන එල්ට හොඳේ. අර අපි බලන්න යමු මොකද වෙන්නේ කියලා. මම නොස්සල කිලිමත් වුණා. මට තිබ්බේ ඔක්කොම සාක්ෂි ටික විනාශ කරලා දාන්න. අන්තිමට එල් මගේ පස්සෙම හැංගුණා. මේ මගේ ඔට්ටුව නෑ තාම නෑ දැනුයි පටන් ගත්තේ ඔන්න ඉතින් කට් කරලා මීසෝ දැන් හිර කරලා එල්ට මීස එක කතා කරන මයික් එහෙම රෙඩි කරලා තමයි තින්නේ කට්ටියම එනවා පස්සේ බලන්නකෝ එල් මීස විතර කරලා තියෙන හැටි මොකද්ද මේ රියුසගේ කට්ටියම ඇහුවට පස්සේ මම යාව දෙවෙනි කිරා විදිහට අත්තරංගුඩ ගත්තා එල් කියනවා ඇත්තටම මේසගේ කාමරේ සාක්ෂි තිබ්බා එයා දෙවෙනි කිරා කියලා හිතන්න පුළුවන් ජෙනරල් කියනවා ඔව් දැන් අපි කරන්න ඕනේ යාව කතා කරවලා කිරා ගැනයි කිරා කියන්නේ කවුද කියන දේවලුයි අපි දැනගන්න එක තමයි ඒ වගේම කිරා මිනිස්සුන්ව මරන විදිහත් අපි දැනගන්න ඕනේ එල් කියලා මිස්ටර් යගමි අපි ප්‍රධාන සහකරු විදිහට අපේ ලයිට් එක ගේනවා කියලාත් කියනවා ඒකට රෙඩි වෙන්න කියලාත් කියනවා එල් මීසෝ හිර කරනුනත් රිමුත් ඉන්නවා හොඳේ දවස් 3කට පස්සේ ඔන්න අපිට ඊළඟට පෙන්නන්නේ සීන් එක මීස කතා කරන්න පටන් අරගෙනලු එයාගේ ප්‍රශ්න අහන කට්ටියම එනවා ඉතින් කන්ට්‍රෝල් රූම් එකට මට තාම ඉවසන්න බෑ මාව මරන්න ඉක්මන් කරලා මාව මරන්න මීස කියනවා මම නම් හිතන්නේ මේක තරුණ ගර්ල් කෙනෙක්ට ඕනට වඩා වැඩි අයිසාව කියනවා මීස මගාට මාව වැහෙනව දෙල් අහනවා කෙල්ලත් ඔව් කියලා එයාව මරන්නේ කියනවා ඒක අහන්න ඉතල එල් ඒ ඔයා දෙවෙනි කිරා නිසා දහනවා නෑ මම දෙවෙනි කිරා ගැන කිසිම දෙයක් දන්නේ නෑ මට තව දුරටත් මේක ඉවසන් ඉන්න බෑ අනේ මාව මරලා දාන්න මීස අයියෙන් කෑ ගහනවා එතන හිටපු රෙම් මොකක් හරි තේරිලා වගේ මීස ඔයා ඒකින් අදහස් කළේ කියද්දිම ඔව් මාව මරන්න මීස කියනවා ඔයාට ඕන මට කියලා ඔයාව මරන්නද රෙම් ආයෙම අහනවා කෙල්ලා ඉතින් ඔව් කියනවා ඔයාට තේරෙනවදී අර මාව මරන්න කියලා මීස කියවද්දි ඒ කියලා තින්නේ රෙම්ට තමයි හරිද අපි බලන්න යකෝ ඊළඟට මොකද වෙන්නේ කියලා කතාවේ මම ඔයාව මරනවා නම් මට ලයිට්වත් මරන්න වෙනවා මේ ඔක්කොම වැඩ යාගේ කියලා රෙම් කියද්දි නෑ නෑ මාව මරන්න මීස ආයෙම කියනවා මීස ඇත්තටම ඔයාට යා වෙනුවෙන් මැරෙන්න ඕනද රෙම් ඇහුවාම මම අන්තිම පාරට කියන්නේ මාව මරලා දාන්න මීස කෑ ගහනවා ඒක දකින්න එල් වතරට කියනවා යාගේ කට ගෙට
ගහන්නේ කියලා මේව කිරා මරන්න කලින් කරන දේවල් වෙන්න බැරිද එල් කියද්දි ඔන්න ඉතින් කට් කරාම දැන් ඒ සීන් එක රෙම් දැන් ලයිට් හම්බෙන්නේ නැවිත් මොකෝ ප්‍රශ්නේ රියුක් අහනවා යගමිලයි මම මීසට උදව් කරන්න හැදුවේ ඒත් එයා ඒක ප්‍රතික්ෂේප කළා සමහර විට හිතන්නේ නැති එයා ඔයා එකකින් කඩදිරේ වැටේ කියලා පොලිසිය හිතුවාම එයාට විශේෂ බල තියෙනවා කියලා අන්තිමේදී එයා මගෙන් ඉල්ලුවා යාව මරන්න කියලා මේ ඔක්කොම වගේ කියන්න ඕන ඔයා තමයි ඔයාගේ ආදරේ නිසා එයා කොච්චර ඉල්ලුවත් මට ඒක එයා වෙනුවෙන් කරන්න බැරි වුණා එයාව බේරගන්න එකම ක්‍රමයයි තිබ්බේ රෙම් කතාව කියද්දිම ඩෙත් නෝට් එකේ හිමිකාරීත්වය නැති කරන එක නේද ලයිට් අහනවා හරි ඩෙත් නෝට් එක අයිති නැති වුණොත් ඒ ගැන ඔක්කොම මතක එයාට නැති වෙනවා ඔයා කිරා කියන එකත් එයාට මතක වෙයි ඒ නිසා ඔයාගේ රහස එලි කරන්න හේකුත් නැහැ තවදුරටත් මීසට මාව හරි රියුක් හරි පේන එකකුත් නැහැ රෙම් කියනවා පස්සේ විතර පින්නනේ පැය කීපයකට කලින් මීස විතර කරලා ඉද්දි රෙම් මීසා ඔයාට සිනිගමි ගැන හැමදේම මතක වෙයි ඒකට කමක් නැහැ ඔයා ආදරය කරන්නේ ලයිට්ටනේ ඒ හැඟීම ඉතුරු වේවි ඉතින් මීසා ඔයාලා ඩෙත් නෝට් එකේ හිමිකාරීත්වය නැති වේවි හැමදේම ලයිට්ට බාර දෙන්න රෙම් කියද්දි කෙල්ලට අදින ඇඬෙනවත් එක්ක එතකොටම රෙම් ඔන්න ඔතනින් පස්සේ තමයි රෙම් ලයිට් හම්බෙන්න ඇවිල්ලා තියෙන්නේ මීසට තවදුරටත් ඩෙත් නෝට් එකයි තියෙන්නේ රෙම් ලයිට් කියනවා ඔයා මරුනේ රෙම් මට හිතුණා ඒක තමයි කරන් තියෙන එකම ක්‍රමය කියලා ඩෙත් නෝට් එක නැති කරන එක එයාගේ මතකේ මීසව බේර ගන්න දැන් ගොඩක් ලේසි ලයිට් කියනවා මම දැනන් හිටියා ඔයා මේක තමයි කැමති වෙන එකම ක්‍රමය කියලා ඒ නිසා මම මේක කළේ හැබැයි උඹ මීසව ආරක්ෂා කරේ නැත්නම් මම බූ මරලා දානවා මට තේරෙනවරින් මම හිතන්නේ මම දන්නවා එල්ලෙන් ඊළඟට මොකද්ද කරන්න කියලා මට අදහසකුත් තියෙනවා කොල්ල පස්සේ රියුක් දිහාවට හැරිලා මේක තමයි එන්ඩ් එක රියුක් කියනවා ඔන්න එතනින් තමයි මේ සුපිරිමැනි මේකේ එපිසෝඩ් 15ක් ඉවර වෙන්නේ ඔයාට කුතුහලයෙන් බලන් ඇති ඊළඟට මොකද වෙන්නේ කියලා මේ කතාවේ ඒ ගැන දැනගන්න නම් වීඩියෝ එකට ලයික් දාලා channel එක subscribe කරලා තියාගන්න වෙනවා එතකොට මම මේ series එකේ ඉස්සර එපිසෝඩ් ටිකක් දැම්මට පස්සේ ඔයගොල්ලන්ට බලන්න පුළුවන් ඔයාලා කොට දෙනේ Demon Slayer එපිසෝඩ් එකක් ඉල්ලලා තිබ්බා මම මේකත් ගේන්නම් හරි එහෙනම් කට්ටියටම අලුත් එපිසෝඩ් එකකින් අපි හම්බ වෙනකම් bye bye